श्रीगुरुभ्यो नमः हरिः ආයුබෝවන් සප්තරිෂ් ජ්‍යොතිෂ නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වේද ජ්‍යොතිෂය තුළ ඉතාමත්ම වැදගත් පෙර කර්ම ශක්තියෙන් අනුව මනුෂ්‍ය ජීවිතයට ප්‍රබලවම බලපෑම් කරන ග්‍රහයෙක් වෙන රාහු ග්‍රහයා පිළිබඳව. ඉතින් රාහු ග්‍රහයාගේ ස්වභාවය ඒ වගේම තමයි ජන්මපත්‍රයේ භාව 12 තුල රාහු ග්‍රහයා තැන්පත් වීම මගින් ඇතිවන පලාපල ඒ වගේම රාහු දශාව තුල ජන්මයාට ඇතිවන බලපෑම මේ අයහපත් රාහු දශා තුළ කළ යුතු ප්‍රතිකර්ම පිළිබඳව වැඩිදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වේද ජ්‍යොතිෂය තුළ රාහු ග්‍රහයාගේ ස්වභාවය විස්තර කරලා තියෙන්නේ නාග හිසක් සහිත අර්ධ නාග ස්වරූපයක් දරන අශ්වයෙකු පිට නැගී ගමන් කරන කාලවර්ණ ඡායාග්‍රහයෙක්. එහෙම නැත්නම් සෙවණැල්ලක් වශයෙන් පවතින ග්‍රහයෙක් විදියට. ඉතින් රාහු ග්‍රහයා ඡායාග්‍රහයෙක් නිසා ලග්න 12 තුළ කිසිම ලග්නයක අධිපතීත්වයක් රාහුට හිමි වෙන්නේ නැහැ. නමුත් වෘෂභ, මිථුන, කන්‍යා, කුම්භ යන රාශීන් රාහුට ඉතාමත්ම බලවත් රාශි ලෙසත් වෘශ්චික රාශිය වඩාත්ම දුර්වල රාශිය ලෙසත් වේද ජ්‍යොතිෂය තුළ සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ නැකත් වලල්ලේ තිබෙන නැකත් 27න් අද නැකත, සා නැකත, සියාවස යන නැකත් තුනම පාලනය වෙන්නේ රාහු ග්‍රහයා යටතේ. ඉතින් මේ රාහු ග්‍රහයාගේ කාරකත්වය ගැන කතා කරොත් විෂවේදය, යන්ත්‍ර, තන්ත්‍ර, මන්ත්‍ර ආදී গুপ্ত විද්‍යාවන් සහ හදිහෝනියම් වැනි අඳුරු මායාවන් වලට වඩාත් ප්‍රකටත්වයක් දරනවා. රාහු කියන්නේ ප්‍රකටත්වය නියෝජනය කරන ලෞකික දියුණුව රැස් කිරීම නිමක් නොවන දැවෙන ආශාව ඔස්සේ දැඩිව හඹා යන ගුණයෙන් යුක්ත ග්‍රහයෙක්. ඒ වගේම තමයි රාහු ග්‍රහයා යක්ෂ, නාග, බහිරව වැනි විශ්වයේ තිබෙන ඇතැම් අසුර ශක්තියින් නියෝජනය කරන ග්‍රහයෙක්. විශේෂයෙන්ම මේ පෙර භවයන් වල ඇතැම් අසුර ශක්තියින් සමග සම්බන්ධයක් ඇති අයෙක් නම් රාහු ග්‍රහයාගේ බලපෑම ජීවිතයට වැඩි වශයෙන් ලැබෙනවා. ඒ වගේම තමයි රාහු දශා තුළ මේ අසුර ශක්තියින් වඩාත් ප්‍රකට ලෙස සක්‍රිය වීමට පටන් ගන්නවා. ඉතින් ඒ මගින් යක්ෂ, නාග, බහිරව දේවතාවුන් වහන්සේලා ඇතුළු ඇතැම් අසුර දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම ආකර්ෂණය ලැබීමට හේතුවක් වෙනවා. ඒ වගේම පෙර භවයන් වල පුරුදු පුහුණු කරපු ඇතැම් ශක්තියින්, ශාස්ත්‍රයන් විශේෂයෙන්ම ජ්‍යොතිෂය, යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ආදී গুপ্ত කර්ම ශාස්ත්‍රයන් වැනි විෂය පද්ධතීන් ඉතාම ශීඝ්‍රයෙන් ඉගෙන ගන්න අවශ්‍ය හේතු කාරණා සැකසෙනවා. ඒ වගේම තමයි අනිග්‍රහයන් අභිබවා. රාහු ග්‍රහයාගේ බලපෑම යම්කිසි ජන්මියෙක්ගේ ජීවිතයට වැඩිපුර ලැබෙනවා නම් එම ජන්මියා සංස්කෘතික රාමුවෙන් මිදලා සාම්ප්‍රදායිකත්වයෙන්, සම්මතයෙන් ඔබට හිතන පතන විප්ලවකාරී මතදරන අයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම රාහු ග්‍රහයාට සමගාමීව බුධ ග්‍රහයාගේ බලපෑමත් යම් අයෙක්ට ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා නම් ඉංජිනේරු, තාක්ෂණික, මාධ්‍යකරණය, ගවේෂණාත්මක, පර්යේෂණාත්මක විෂයන්, විදේශ භාෂා, ව්‍යාපාරකරණය, විෂ රසායනික ද්‍රව්‍ය, গুপ্ত කර්ම වැනි විෂයන්හි අන්තයටම ප්‍රගුණ කරන්න පුළුවන් සහජ හැකියාව ලැබෙනවා. ඉතින් රාහු ග්‍රහයා කියන්නේ ස්වභාවයෙන්ම නෛසර්ගික පාපී ග්‍රහයෙක්. ඉතින් මේ හේතුව නිසා රාහුට වඩාත්ම ක්‍රියාකාරී සක්‍රිය භාවයන් ලෙසට උපචේ භාවයන් වන 3 වැන්න, 6 වැන්න, 10 වැන්න සහ 11 වැන්න ඉතාමත්ම යහපත් වෙනවා. ඉතින් අපි බලමු රාහු ග්‍රහයා විවිධ භාවයන් තුළ තැන්පත් වීමෙන් ඇතිවන පොදු පලාපල පිළිබඳව. රාහු ලග්නය තුළ තැන්පත් වීම ගැන කතා කරොත් රාහු කියන්නේ පැතිරීම, ප්‍රකට බව නියෝජනය කරන ග්‍රහයෙක් නිසා ශුභ ලෙස ලග්නගත රාහු මගින් ජන්මයාට ප්‍රසිද්ධිය, කීර්තිය નિરાයාසයෙන්ම ලබා දෙනවා. ඒ වගේම උපන් බිමෙන් බොහෝ ඈත පිටදේශවල වාසය ඇති කරන පිහිටීමක් වෙනවා. විශේෂයෙන්ම මේ චර රාශීන් වන මේෂ, කටක, තුලා, මකර යන රාශීන් ලග්නය වෙලා රාහු තැන්පත් වුණොත් රාහු දශා කාලයක් ලැබුවම Taman සිටින ස්ථානයෙන් හෝ උපන් බිමෙන් පැහැරවීමට හේතු කාරණා යෙදෙනවා. ඒ වගේම තමයි ලග්නයේ තැන්පත් රාහු මගින් චිත්ත වේගයන්, සිතුවිලි නිතරම චංචල කරනවා. එකින් විට අදහස් අරමුණු වෙනස් කරන ස්වභාවයෙන් යුක්ත වෙනවා වගේම තමයි අධික කලබලකාරී, වේගවත්, ඉවසිලිමත්කම අඩු ස්වභාවය ජන්මයාට ඇති කරනවා. විශේෂයෙන්ම ලග්නය තුළ තැන්පත් රාහුට චන්ද්‍රයාත් සම්බන්ධ නම් සිතට ඇති විවේකී බව සීමා කරවනවා. මානසික අස්ථාවරත්වය, චිත්ත වේගවල වේගවත් බව වැඩි කරවන පිහිටීමක් වෙනවා. ඉතින් කෙසේ නමුත් රාහු ලග්නය තුළ බලවත්ව පිහිටීම යහපත් පිහිටීමක් ලෙස සැලකෙනවා. රාහු ග්‍රහයා දෙවැනි භාවය තුළ තැන්පත් වීම ගැන කතා කරොත් දෙවැනි භාවයෙන් ප්‍රධාන වශයෙන්ම නිවේදනය වන්නේ තැන්පත් ධනය, කතාව, මුහුණ, තමන්ගේ කුටුම්බය, පවුල වැනි කරුණු කාරණා. ඉතින් රාහු දෙවැන්න තුළ තැන්පත් වීම මගින් ධනය රැස් කිරීම කෙරෙහි තද ආශාවක් ඇති කරනවා වගේම තමයි කොපමණ ධනය රැස් කළත් සෑහීමකටපත් නොවන ස්වභාවයක් තිබෙනවා. මොකද රාහු කියන්නේ භෞතික දියුණුව කෙරේ හඹා යන ග්‍රහයෙක් නිසා. දෙවැන්නේ බලවත්ව රාහු පිහිටීම මගින් පාරම්පරික උරුම දේපල, වෙළඳ ව්‍යාපාර වලින් ධනය ලැබීමට හේතුවක් වෙනවා.
ඒ වගේම රාහු දෙවැන්නේ සිටීම හොඳ තියුණු වාක් ශක්තියක් ඇතිවීමට හේතුවක් වෙනවා. විශේෂයෙන්ම ජන්මයාගේ කතාව සැරපරුෂ ගරුසර ස්වභාවයෙන් අඩුවීමට හේතුවක් වෙනවා. ඉතින් දුර්වලව අසුබව රාහු දෙවැන්නේ පිහිටීම මගින් උගුර, නාසය, ඇස් ආශ්‍රිත රෝග, ඒ වගේම මුහුණේ කුරුලෑ ලපතැලල් ඇතිවීමටත්, ජන්මයාගේ කුටුම්බය තුළ, පවුල් සංස්ථාව තුළ ගැටලු මතුවීමටත්, ධනය නිකුරණේ විනාශ වීමටත් හේතු යෙදෙනවා. රාහු ග්‍රහයා තුන්වෙනි භාවය තුළ තැන්පත් වීම ගැන කතා කරොත් තුන්වෙනි භාවය උපචය ස්ථානයක් නිසා රාහුට ඉතාමත්ම සක්‍රිය භාවයක් ලෙස සැලකෙනවා. ඉතින් තුන්වෙනි භාවයෙන් ප්‍රධාන වශයෙන්ම ජන්මයාගේ වික්‍රමය, බාල සහෝදර සහෝදරියන් පෙර සංසාරිකව පුරුදු පුහුණු කරපු හැකියාවන් මෙවැනි කරුණු කාරණා ප්‍රධාන වශයෙන්ම නිවේදනය වෙනවා. තුන්වෙනි භාවය තුළ රාහු ග්‍රහයා බලවත්ව පිහිටීම මගින් ජන්මියා වික්‍රමාන්විත කිසිවෙකුට යටත් නොවන ගුණ ඇති නිර්භීත ධෛර්ය සම්පන්න අයෙක් වෙනවා. ඒ වගේම විවිධ සහජ හැකියාවන් දක්ෂතාවයන් යෙදීමටත් ධනය, බලය, කීර්තිය, දීර්ඝායුෂ නිරායාසයෙන්ම ලැබෙන යහපත් පිහිටීමක් ලෙස රාහු තුන්වෙනි භාවයේ බලවත්ව පිහිටීම දැක්වෙනවා. රාහු හතරවැන්න තුළ තැන්පත් වීම ගැන කතා කරොත් හතරවෙනි භාවයෙන් ප්‍රධාන වශයෙන්ම නිරූපණය වෙන්නේ ඉඩකඩම්, දීපල, යාන වාහන, පාරම්පරික ධනය, විශේෂයෙන්ම මව් පාර්ශවයෙන් ලැබෙන ධනය, තමන්ගේ චෛතසික ස්වභාවය යන කරුණු කාරණා. ඉතින් රාහු ග්‍රහයා හතරවෙනි භාවය තුළ තැන්පත් වීම උපන් බිමෙන් උපන් දේශයෙන් දිගුකාලීනව බැහැර කරවීමට හේතු කාරණා යෙදෙන පිහිටීමක් වෙනවා. ඒ වගේම තමන්ගේ උපන් ස්ථානය උපන් දේශයට වඩා පිට දේශයන් වඩාත්ම පළ දෙන පිහිටීමක් වෙනවා. වගේම තමයි බොහෝ ගමන් බිමන් ඇතිවීමටත් නිතරම සංචාරයේ යෙදීමට සිදුවන පිහිටීමක් වෙනවා. රාහු බලවත්ව හතරවැනි පිහිටීම මගින් ඉඩකඩම්, දීපල, යාන වාහන ඇතුළු ධනය ලබා දෙන යහපත් පිහිටීමක් වගේම තමයි රාහු දුර්වලව හතරවැන්නේ පාප පීඩිතව තැන්පත් වුණොත් තමන්ගේ ප්‍රියයන්ගෙන් වෙන් වෙලා පරිවාර සම්පත්තියෙන් තොරව දුර බැහැර දේශයන්හි හුදකලාව වාසය කිරීමට හේතු වෙනවා. ඒ වගේම සිතෙහි පවතින විසිරීම, චංචල බව වැඩි කරලා සිතේ සතුට අඩුවීමට, ශරීර සනීපයට බාධා ඇතිවීමට, ඉඩකඩම් දීපල පිළිබඳ ගැටලු මතුවීමටත් හේතුවක් වෙනවා. ඉතින් හතරවැන්න තුළ රාහු බලවත්ව ශුභ දෘෂ්ටි සංයෝග ඇතුව තැන්පත් වීම ඉතාමත්ම යහපත් වෙනවා. රාහු පස්වැන්න තුළ තැන්පත් වීම ගැන කතා කරොත් පස්වැන්න කියන්නේ పూర్ව පුණ්‍යස්ථානය. තමන්ගේ පෙර පුණ්‍ය ශක්තිය, ස්ථානෝචිත ප්‍රඥාව, දරුඵල, මූලික ඉගෙනුම, මන්ත්‍ර ශාස්ත්‍රවල හසල බව වැනි කරුණු කාරණා නිවේදනය කරන ලක්ෂ්මී ස්ථානයක් වශයෙන් හඳුන්වන ඉතාමත්ම ශුභ භාවයක්. ඉතින් රාහු කියන්නේ ස්වභාවයෙන්ම නෛසර්ගික පාපී ග්‍රහයෙක් නිසා පස්වැන්න වැනි ශුභ භාවයකට යහපත් ලෙස ක්‍රියාකාරීත්වය ලබා දීම සීමා කරනවා. ඒ වගේම තමයි රාහු දුර්වලව අශුභ දෘෂ්ටි සංයෝග වලින් පාප පීඩිත වෙලා පස්වැන්න තුළ තැන්පත් වුණොත් උදරගත රෝග, පපුව ආශ්‍රිත රෝග ඇතිවීමට හේතුවක් වෙනවා. ඒ වගේම තමයි පුත්‍රකාරක ගුරු ග්‍රහයාත් පස්වැන්න අධිපති දුර්වල වෙලා කුජවැනි පාපී ග්‍රහයන් පස්වැන්න තුළ තැන්පත් රාහුට, ඒ වගේම පස්වැනි භාවයට දෘෂ්ටි මගින් හෝ සංයෝග මගින් අහිතකර ලෙස බලපෑම් කරනව නම් දරුඵල සම්බන්ධයෙන් ගැටලු, ප්‍රමාද වීම ඇති කරනවා. විශේෂයෙන්ම මේ පිහිටීම පුත්‍ර සම්පත් වලට හානිදායක වන සර්ප ශාප වශයෙන් වේද ජ්‍යොතිෂය තුළ දැක්වෙනවා. ඉතින් රාහු ග්‍රහයා පස්වැන්න තුළ පාපී ග්‍රහ දෘෂ්ටි සංයෝග වලින් පීඩා නොවි. ඒ සමගම පස්වැන්න අධිපතිත් බලවත් වෙලා ඉන තරමට පස්වැනි භාවයේ නිවේදනය වන කරුණවල ප්‍රගතිය ඇති කරනවා. රාහු 6 වැන්න තුළ තැන්පත් වීම ගැන කතා කරොත් 6 වෙනි භාවය උපචය ස්ථානයක් නිසා නෛසර්ගික පාපී ග්‍රහයෙක් වෙන රාහුට ඉතාමත්ම සක්‍රිය ඵල දෙන ප්‍රශස්ත භාවයක් වෙනවා. මේ මගින් ජන්මියා සතුරන් නාශනය කිරීමෙන් බලයෙන් යුක්ත ඉහළ වීරියක් ඇති අයෙක් වෙනවා. ඒ වගේම ධනය, බලය, කීර්තිය, දීර්ඝායුෂ ලැබෙන ඉතාමත්ම යහපත් පිහිටීමක් වෙනවා. 6 වෙනි භාවයේ බලවත් රාහු මගින් ඉහළ ඔරොත්තු දීමේ ශක්තියක්, දැඩි අධිෂ්ඨානශීලී බලයක් ලබා දෙනවා. වගේම තමයි කිසිම අයෙකුට යටත් නොවන ගුණ ඇති, සතුරන් නොමැති, කීර්තිමත් අයෙක් වෙනවා. ඉතින් 6 වෙනි භාවයේ බලවත් රාහු පිහිටීම ඉතාමත්ම ප්‍රශස්ත පිහිටීමක් වෙනවා. රාහු 7 වෙනි භාවයේ තැන්පත් වීම ගැන කතා කරොත් 7 වෙනි භාවයෙන් ප්‍රධාන වශයෙන්ම නිරූපණය වෙන්නේ විවාහය. ඒ වගේම හවුල් ව්‍යාපාර වැනි කරුණු කාරණා. රාහු කියන්නේ ස්වභාවය අනුව නෛසර්ගික පාපී ග්‍රහයෙක්. ඉතින් 7 වැන්න වැනි පුද්ගල සම්බන්ධතා නිවේදනය වන භාවයකට රාහු ග්‍රහයා එතරම්ම හොඳින් යහපත් ලෙසට ක්‍රියාකාරී ඵල ලබා දීම සීමා සහිත කරනවා.
රාහු 7 වෙනි භාවය තුළ පිහිටීම මගින් චන්ද්‍රයාගේ විවාහක සහකරු හෝ සහකාරිය ගොඩක් වෙලාවට මේ භෞතික දියුණුව ඔස්සේ දැඩි ලෙස හඹා යන අයෙක් වීමටත් ඒ වගේම Tamanගේ පෞල් පසුබිමට ආගමට ජාතියට වයස් පරතරය මේ වගේ කරුණු කාරණාවලට පරිබාහිර තරමක් වෙනස් අයෙක් වීමට වැඩි ඉඩක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් දුර්වලව රාහු 7 වැන්නේ පාප පීඩිතව තැන්පත් වුණොත් විවාහය තුළ මතභේදාත්මක ගැටලුකාරී තත්ත්ව ඇතිවීමටත් ඒ වගේම විවාහයේ නීරස වීමට කරුණු යෙදෙනවා. රාහු ග්‍රහය අටවැන්න තුළ තැන්පත් වීම ගැන කතා කරොත් අටවැන්න තුළින් ප්‍රධාන වශයෙන්ම ආයුෂය, මරණය, හදිසි ධනලාභ, නිදාගත රෝග වැනි කරුණු කාරණා නිවේදනය වෙනවා. ඉතින් අටවැන්න සම්මතයට අනුව දුෂ්ට ස්ථානයක් නිසා රාහු එතරම්ම ඵල නොදෙන භාවයක් වෙනවා. රාහු ග්‍රහය අටවැන්න තුළ තැන්පත් වීම මගින් මෙවැනි ජන්මීන් මේ গুপ্ত විෂයන්, গুপ্ত ශාස්ත්‍ර කෙරේ තදින් ඇදී යන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි Tamanගේ ප්‍රියයන්ගෙන් වෙන් වෙලා පරිවාර සම්පත්තියෙන් තොරව හුදකලාව පිටදේශවල ජීවත් වීමට සිදුවන පිහිටීමක් වෙනවා. ඒ වගේම මනසේ තියෙන ව්‍යාකූලත්වය හුදකලාව වැඩි කරන গুপ্ত ගති පැවතුම් ඇති කරන පිහිටීමක් වගේම තමයි වාතාබාධ, ආර්ශස්, දද කුෂ්ඨ වැනි චර්ම රෝග, විෂ ශරීරගත වීම වලට හේතුවක් වෙනවා. ඒ වගේම Taman කරන කියන කටයුතු වලට විචින් විට බාධා යෙදීමට, ධනය නිකරුණේ විනාශ වීමට හේතු වෙන කරුණ යෙදෙන්න පුළුවන්. රාහු බලවත්ව අටවැන්නේ පිහිටීම මගින් රහසිගත গুপ্ত ක්‍රම වලින් ධනය ලැබීමටත් විශේෂයෙන්ම මියගේ අයගෙන් උරුම දේපල හිමිකාරීත්වය ලැබීමට, හදිසි ධන ලාභ ලැබීමටත් හේතුවක් වෙනවා. අටවැන්න අධිපති පීජානෝවී යහපත් බලයෙන් සිටිනවා නම් සහ කේන්ද්‍රය තුළ අරිටු යෝග භංග වන පිහිටීම් ඇතනම් රාහු අටවැන්න තුළ තැන්පත් වීමේ ඇතිවන දෝෂ සමනය වෙනවා. රාහු 9 වෙනි භාවය තුල පිහිටීම ගැන කතා කරොත් 9 වෙනි භාවය ධර්මස්ථානීය භාග්‍යස්ථානීය වශයෙන් හඳුන්වන ත්‍රිකෝණ භාවය. තමන්ගේ පෙර පුණ්‍ය ශක්තිය මේ ආත්ම භාවය තුල ක්‍රියාත්මක වෙන තීව්‍රතාවය, උසස් ධර්ම ශාස්ත්‍ර, උසස් පුණ්‍ය භූමි සේවනය, දිගු ගමන්, තමන්ගේ පියා, උසස් ඉගෙනුම වැනි කරුණු කාරණා නිවේදනය වෙන ලක්ෂ්මී ස්ථානයක් වශයෙන් හඳුන්වන ඊටාම ශුභ භාවයක් වෙනවා. ඉතින් රාහු කියන්නේ ස්වභාවයෙන්ම සාම්ප්‍රදාය අතික්‍රමණය කරන විප්ලවකාරී මතදරන ලෞකිකත්වයේ ඔස්සේ හඹා යන නෛසර්ගික පාපී ග්‍රහයි. ඉතින් 9 වෙනි භාවයෙන් ප්‍රධාන වශයෙන්ම නිවේදනය වෙන්නේ තමන් තුළ ඇති ආධ්‍යාත්මික නැඹුරුව. ආගම දහම කෙරෙහි ඇති භක්තිය, විශ්වාසය, දේව භක්තිය, ගුරු භක්තිය, පියා කෙරෙහි ඇති ගෞරවය වැනි කරුණු කාරණා. ඉතින් මේ රාහු ග්‍රහය 9 වැන්න තුල දුර්වලව දැඩි ලෙස පාප පීඩිතව තැන්පත් වීම මගින් ආගමික භක්තිය, දෙවියන් කෙරෙහි විශ්වාසය, තම පියා ගුරුවරයන් කෙරෙහි ඇති ගෞරවය හීන කරන පිහිටීමක් වෙනවා. ඒ වගේම තමයි ආගම දහම තුල වැරදි අවබෝධ ඇති කර ගැනීමටත්, නොපෙනෙන යාන්ත්‍රණයන් සහ බලවේග පසුපස අන්ධ ලෙස හඹා යාමටත් හේතුවක් වෙනවා. ඉතින් රාහු ග්‍රහය බලවත් වෙලා 9 වැන්නට සුබ දෘෂ්ටි ලැබිලා 9 අධිපතිත් සහ ගුරු ග්‍රහයාත් බලවත් නම් මේ කරුණු කාරණාවල වෙනස්කම් නැති වෙනවා. ඉතින් ඒ වගේම තමයි රාහු ග්‍රහය 9 වැන්න තුල තැන්පත් වීම මගින් උපන් දේශයෙන් බැහැර වීමට, දිගු සංචාරයේදීමට හේතු කාරණා යෙදෙන පිහිටීමක් වෙනවා. විශේෂයෙන්ම මේ චර රාශීන් වන මේෂ, කටක, තුලා, මකර යන රාශීන් 9 වෙනි භාවය වෙලා රාහු තැන්පත් වුණොත් වැඩි ආයාසයකින් තොරව දිගු සංචාර, විදේශගත වීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි රාහු ග්‍රහය පාප පීඩිතව දුර්වලව 9 වැන්නේ පිහිටීම මගින් Tamanගේ පෙර පුණ්‍ය ශක්තිය ක්‍රියාත්මක වීමේදී බාධා ගෙන දෙනවා. විශේෂයෙන්ම මේ පෙර අසම්පූර්ණ කර්මයන් පීතෘ දෝෂයන් වශයෙන් සක්‍රිය වෙලා මේ ආත්ම භාවය තුළ තමන්ගේ පෙර පින වාග්ය අදාළ කාල සීමාවල් තුළදී ක්‍රියාත්මක වෙන්න බාධා යදෙනවා. ඉතින් ඒක නිසා තමන්ගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට අදාළ පුද පූජා පිළිවෙත් සිදු කිරීම මගින් ඇතැම් බාධා දෝෂාන්ධකාර සමනය කරගන්න පුළුවන්. රාහු 10 වෙනි භාවය තුල තැන්පත් වීම ගැන කතා කරොත් 10 වැන්න කියන්නේ කේන්ද්‍ර ස්ථාන. එහෙම නැත්නම් විෂ්ණු ස්ථාන අතරින් ඊටාම ප්‍රබල භාවයක්. තමන්ගේ රැකියාව පිළිබඳ සමාජ තත්ත්වය, සමාජ පිළිගැනීම, කීර්තිය, ප්‍රසිද්ධිය, පාලන බලය මෙවැනි කරුණු කාරණා ප්‍රධාන වශයෙන්ම නිරූපණය වෙන භාවයක්. ඉතින් රාහු 10 වෙනි භාවයට ඊටාමත්ම ක්‍රියාකාරී ලෙස සක්‍රිය ඵල ලබා දෙනවා. රාහු 10 වැන්නේ බලවත් වීම මගින් කීර්තිය, ප්‍රසිද්ධිය નિરાයාසයෙන්ම ලැබෙන පිහිටීමක් වෙනවා වගේම තමයි රැකියාව තුළ ඉහළ තනතුරු වරප්‍රසාද ලැබීමට හේතුවක් වෙනවා. ඒ වගේම රාහු දුර්වල වෙලා 10 වැන්නේ පිහිටීම මගින් රැකියාව තුළ වියවුල්, ඒ වගේම රැකියාව තුළ පීඩාකාරී ස්වභාවය ඇතිවීමට, තමන් කරන රැකියාව පිළිබඳව තෘප්තිමත් නොවීම වැනි කාරණා යෙදෙනවා. ඒ වගේම තමයි එක් රැකියාවක් තුළ දිගු කාලීනව යෙදීමට නොහැකි වීම, රැකියාව නිතර මාරු කිරීමට සිද්ධීම යන ආදී කරුණු ඇති වෙන්න පුළුවන්. රාහු 11 වැන්නේ පිහිටීම පිළිබඳව කතා කරොත් 11 වැන්න ලාභස්ථානය වශයෙන් හඳුන්වනවා. ආදායම් සියලුම ආකාරයේ ලැබීම් කරන කියන කටයුතු වල සඵලතාවය නිරූපණය කරන භාවයක් වෙනවා.
ඉතින් උපචය භාවයක් වශයෙන් 11 වැන්න රාහුට ඉතාමත්ම සක්‍රිය හොඳින් ඵල දෙන භාවයක් වෙනවා. රාහු 11 වැනි භාවයේ පිහිටීම කෙසේ හෝ ධනය ලබා දෙන ලැබීම අතින් ඉතාමත්ම යහපත් පිහිටීමක් වෙනවා. ජන්මියාගේ කීර්තිය, ධනය, සමෘද්ධිමත් භාවය වැඩි දියුණු කිරීමට හේතුවක් වෙනවා. විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු වලින් ඉහළ ලාභ ලැබීමට, ලොතරැයි දිනුම් වැනි හදිසි ධන ලාභ ලැබීමට ඉතාමත්ම යහපත් පිහිටීමක් වෙනවා. රාහු 11 වෙන්නේ පිහිටීම සමස්තයක් වශයෙන් ඉතාම ප්‍රශස්ත පිහිටීමක්. රාහු 12 වැන්නේ පිහිටීම ගැන කතා කරොත් 12 වැන්න මෝක්ෂ ස්ථානීය වශයෙන් හඳුන්වනවා. 12 වැන්න කියන්නේ රාහුට එතරම්ම සුබඵල දෙන සක්‍රිය භාවයක් නෙවෙයි. රාහු දුර්වලව 12 වැන්නේ තැන්පත් වුණොත් වැය පාර්ශවය අධික වීමට, තමන්ගේ ධනය හානි වීමට, නීතිමය ගැටලු වලට මැදි වීමට, සිදුවීමට වැනි කරුණු කාරණා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රාහු 12 වැන්න තුළ පිහිටීම මගින් තමන් උපන් බිමෙන්, උපන් ස්ථානයෙන් ඈත් කරවීමට, පරිවාර සම්පත්තියෙන් තොරව පිට දේශයන්හි හුදකලා කරවීමට, නිතරම ඇවිදීමට හේතු කාරණා යෙදෙනවා. ඒ වගේම අක්ෂි රෝග, පාද ආශ්‍රිත චර්ම රෝග ඇතිවීමටත් හේතුවක් වෙනවා. ඉතින් රාහු ග්‍රහයා 12 වැන්නේ බලවත්ව තැන්පත් වීම මගින් গুপ্ত විද්‍යාවන් කෙරෙහි තද ඇල්මක් ඇතිවීමටත්, ඒ පිළිබඳ විශේෂ හැකියාවන් යෙදීමටත්, රහස් ක්‍රමවලින්, නොසිතන මාර්ගවලින් ධනය ලැබීමටත් හේතුවක් වෙනවා. ඉතින් මේ තමයි රාහු ග්‍රහයා භාව 12 තුළ තැන්පත් වීමේදී ඇතිවන පොදු පලාපල. ඉතින් මෙහිදී ඇතැම් කරුණු කාරණාවල වෙනස්කම් වෙන්න පුළුවන්. භාවාධිපතීන්ගේ බලදුබලතාවය, රාහු ග්‍රහයාට ලැබෙන ග්‍රහ දෘෂ්ටි, සංයෝග සහ කේන්ද්‍රයේ සමස්ත ග්‍රහ බලය මත. විංශෝත්තරී දශාක්‍රමයට අනුව රාහු ග්‍රහයාගේ මහදශා කාලය අවුරුදු 18ක් තරම් දිගු කාල පරාසයක් වෙනවා. ඉතින් කේන්ද්‍රය තුල බලවත්ව සුබ ආකාරයට රාහු ග්‍රහයා තැන්පත් වීම මගින් දශා කාලය තුල ජන්මියාට කීර්තිය, ප්‍රසිද්ධිය, ධනය, බලය, රැකිරක්ෂා, වෙළඳ ව්‍යාපාරවල දියුණුව ශීඝ්‍රයෙන් ළඟා කරලා දෙනවා. ඒ වගේම තමයි කේන්ද්‍රය තුල දුර්වලව රාහු පිහිටා ඇතනම් රාහු දශාව තුල අනිතු විපාක ඇතිවීමට හේතුවක් වෙනවා. මෙහිදී ප්‍රකෘති බුද්ධිය යටපත් වීම සිදු වෙනවා. හරි දේ වැරදි විදියටත්, වැරදි දේ හරි විදියටත් පේන්න ගන්නවා. ඒ වගේම දැඩි ලෙස ප්‍රකෝපකාරී, ආවේගශීලී ගති ඇතිවීමට, මනස ව්‍යාකූල වීමට, සිතුවිලි චංචල වීමට හේතු යෙදෙනවා. තමන් කරන කියන කටයුතු වලට බාධා යෙදීම, රැකිරක්ෂා, වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් පහත වැටීමට, දියුණුව අඩපණ වීමට හේතු යෙදෙනවා. ඒ වගේම අධ්‍යාපනය ලැබෙන වයසේ ඉන්න දරුවෙක්ට රාහු දශාවක් අයහපත් විදියට ලැබුවොත් අධ්‍යාපනයට තිබෙන උනන්දුව, අවධානය අඩු වෙන්න පුළුවන්. හිතුවක්කාර, මුරණ්ඩු ගති ස්වභාවය ඇති කිරීමට, මතක ශක්තිය දුර්වල කිරීම මේ අයුරින් අධ්‍යාපනයට බාධා ඇති කරන්න පුළුවන්. ඉතින් කේන්ද්‍රයේ කොපමණ ඥාන යෝග, ඉගෙනීමට හිතකර යෝග තිබුණත් මේ අහිතකර රාහු දශාව තුළ එම යෝග අක්‍රිය වෙන්න, ඵල නොදෙන්න පුළුවන්. ඒ වගේම අයහපත් රාහු දශාව තුළ තමන්ගේ ගෙදර එපා වීම, නිතරම නිෂ්ඵල ගමන් බිමන් ඇතිවීමට, හදිසි ඉක්මන් වැරදි තීන්දුව තීරණ ගැනීමට, තමන් උපයන ධනය නිසි ප්‍රයෝජනයක් නැතුව නිකරුණේ විනාශ වීමට හේතු යෙදෙනවා. ඒ වගේම රැවටීම් වලට හසු වීමට, තමන්ගේ කීර්ති නාමයට හානි ඇතිවීමට, තමන්ගේ තත්වයට ආශ්‍රයයට නුසුදුසු පහත් පුද්ගලයන් සමග ආශ්‍රයයට පෙළඹීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම විෂ ශරීරගත වීමටත්, මේ විෂ අදෘශ්‍යමාන වශයෙන් ඇස්වහ කචවහ දෝෂාන්ධකාර වශයෙන්ුත්, කොඩිවින හදිහූනියම් වශයෙන්ුත් පැමිණෙන්න පුළුවන්. තද කුෂ්ඨ වැනි චර්ම රෝග, ඒ වගේම විෂ සර්පයන්ගෙන් උවදුරු පැමිණීම, පහත් පෙළේ යක්ෂ ප්‍රේත පිසාච වැනි අමනුෂ්‍ය කොට්ටාශ වලින් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ පෙර ආත්ම භාවයන් වල කරපු ඇතැම් අකුසල කර්මයන් අයහපත් රාහු දශාව තුළදී දැඩි ලෙස විපාක දෙනවා. විශේෂයෙන්ම නාගයන් මැරීම, නිදන් ආරක්ෂා කරන බහිරවයන් කෝප ගැන්වීම, සර්ප ශාපයන් ආදී විවිධ ශාපයන් ලෙසට මේ ආත්ම භාවය තුළ අයහපත් රාහු දශාවල ක්‍රියාත්මක වෙලා ජන්මියාව විවිධ අයුරින් දැඩි ලෙස පීඩාවට පත් කරන්න පුළුවන්. යම් අයගේ ජන්ම පත්‍රය තුළ රාහු ග්‍රහයා දුර්වලව පිහිටලා අයහපත් රාහු දශාවක් ගත කරනවා නම් කළ යුතු ප්‍රතිකර්ම වත්පිළිවෙත් රාශියක් තියෙනවා. ඉතින් ඉස්සෙල්ලම මැණික් ශාස්ත්‍රයෙන් කළ හැකි ප්‍රතිකර්ම ගැන කතා කරොත් ගෝමේද මාණික්‍ය තමයි රාහු අපල සඳහා නිර්දේශ වෙන්නේ. ඉතින් ගුණාත්මක බවින් යුක්ත ගෝමේද මාණික්‍යයක් නාගදරණයක් සහිත පස්ලෝ මුදුවකට බහා පිළිවෙත් කර පැනදීම ඉතාමත්ම යහපත් වෙනවා. ඒ වගේම යන්ත්‍ර ශාස්ත්‍රයෙන් කළ හැකි ප්‍රතිකර්ම ගැන කතා කරොත් නාගාර්ජුන යන්ත්‍රය තමයි රාහු අපලේ සඳහා නිර්දේශ වන ප්‍රධානතම සහ ප්‍රශස්ත යන්ත්‍රය ලෙස සැලකෙන්නේ. ඉතින් මේ පිළිබඳව පළපුරුදු අයෙක් ලවා මේ යන්ත්‍රය සිද්ධි කර වත්පිළිවෙත් අනුව පැළඳීම ඉතාමත්ම යහපත් වෙනවා.
ඒ වගේම ආගමානුකූලව කළ යුතු වත්පිළිවෙත් ගැන සඳහන් කළොත් තුන් බෝධිමලු විහෙර විහාර දේවාල භූමි වැනි සිද්ධාස්ථාන ඇමද සුද්ධ පවිත්‍ර කිරීම ඉතාමත්ම යහපත් වෙනවා. ඒ වගේම නාගරුවක් සහිත බුදුරුවකට විශේෂයෙන්ම මුචලින්ද නාගදරණයේ නිරූපණය වන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට නිරන්තරයෙන්ම වන්දනාමාන කිරීම ආමිස පූජා පැවැත්වීම ඉතාමත්ම යහපත් වෙනවා. ඒ වගේම මෙවැනි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට බෝධීන් වහන්සේ නමකට වැටකේමල් ගිතෙල් අවතෙල් තලතෙල් වැනි තෙල් වලින් දැල් වූ පහන් ආලෝක විලඳ මී පැණි රතකොඩි පූජා කර තුන් සූත්‍රය දම්සක් පැවතුම් සූත්‍රය මහා සමය වැනි සූත්‍ර වැනි ප්‍රබල පිරිත් සූත්‍ර දේශනා සජ්ජායනා කර ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ප්‍රමුඛ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් යක්ෂ පිසාච භූත ප්‍රේත කොට්ටාශවලටත් නාග දේවතාවුන්ට භෛරව දේවතාවුන් වහන්සේලාට විශේෂ කොට පින් අනුමෝදන් කිරීම ඉතාමත්ම යහපත් වෙනවා. ඒ වගේම නිරන්තරයෙන් නව අරහදී බුදුගුණ සිහි කිරීම දිනපතා ඡන්ද පිරිත සහ සූර්ය පිරිත සජ්ජායනා කිරීම ඉතාමත්ම යහපත් වෙනවා. ඒ වගේම තමයි දෙවියන් අදහන දෙවියන් කෙරෙහි විශ්වාසය ඇති අයෙක් නම් දුර්ගා මෑණියන්ට සහ ශිව දෙවියන්ගේ උග්‍ර ශක්ති ස්වරූපයක් වෙන කාලභෛරව දේවතාවුන් වහන්සේට පුද පූජා පැවැත්වීම අදාළ ස්තෝත්‍ර ගායනා කිරීම සිදු කර උන්වහන්සේලාගේ පිහිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ග්‍රහ දාන මගින් එනම් එක් එක් ග්‍රහයාගේ ශක්තියට අනුරූප වන ද්‍රව්‍යයන් දන් දීම මගින් මේ ග්‍රහයන්ගේ අරිටු කිරණ ශක්තිය සමනය කිරීමට හැකි බව පුරාණ ඍෂිවරුන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව රාහු ග්‍රහයාට අදාළව රන් ආලේපිත ලෝහමය නාග ප්‍රතිමා ගෝමේද මැණික් නිල් පැහැති ලෝහමය භාජන දන් දීම ඊටාම ප්‍රශස්ත බව දැක්වෙනවා. ඉතින් මේ ප්‍රතිකර්ම තුල යම් කාලයක් විශ්වාසයෙන් යුතුව යෙදුනොත් රාහු ග්‍රහයාගෙන් වන අනිරු දෝෂ සමනය කරගන්න පුළුවන්. මොකද ග්‍රහ දෝෂයන් අපල කාල සීමාවන් අපේ ජීවිතයට බලපාන්නේ පෙර අකුසල කර්ම ශක්තියින් වල ප්‍රතිඵලයක් විදියට. ඉතින් නැතම් අකුසල ශක්තියින් යටපත් කරන්න දැඩි පරිශ්‍රමයක් යොදන්න වෙනවා. මොකද මේ අකුසල කර්ම කියන්නේ එක රැයකින් නාශනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් ඒක නිසා ඉවසීමෙන් මනස ශක්තිමත් කරගෙන පුළුවන් තරම් යහපත් ක්‍රියා පින්දහම් වල යෙදෙන තරමට අකුසල ශක්තියින් යටපත් කරලා ග්‍රහ දෝෂයන් සමනය කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මම හිතනවා රාහු ග්‍රහයා පිළිබඳව සුළු හෝ අවබෝධයක් මේ වීඩියෝ එකෙන් ලැබෙන්නේ නැති කියලා. ඉතින් හැමෝටම තෙරුවන් සරණයි.